මොකද මේ කේක් කිරිය කරේ මෙතන ඉඳන් ඉන්නේ. ගිහලා මට කිරි විදුරක් හදාගෙන ඉන්න. කිරි විදුර හදන්න කිරි නෑ. ආ? කිරි නෑ? ඒ මොකද කිරි නැති වෙන්නේ? මම දැන් මාස දෙකකට කලින් පිටිපැයට ටිකක් ගෙනාවා. මාස දෙකකට කලින් පිටිපැයට ටිකක් ගෙනල්ලා ඇද්ද? තව පිටි දෙයක් විතර වෙලා තියෙනවා. අන්න ඒක මම නිහාල් පුතා වෙලාවට තේක කරලා දෙන්න තියලා තියෙනවා. නිහාල් පුතාද දෙන්නේ? ඔව්. මොකද දැන් නිහාල් පුතාද මේක විතර බෑන? නැත්තම් මමද? හා? රෝෂිනී! 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 මන්දන් මැඩම් අර මේ බුද්ධිගෝචර අංකල් කියන්න අර ඉසකුඩිච්චිය අන්න මම අරවල ෆ්‍රිජ් දාලා තියන්න කියලා. රෝෂිනී මම කී පාරක් කියලා තියෙනවද රෝෂිනී ඔයාලට බුද්ධිගෝචර අංකල් කියන්නේ කියලා එයාගේ වයසට ඔබින එයාගේ බුද්ධියට ඔබින කට්ටිය මේ ගෙදරට ගෙන්න ගන්න කියලා මේ කවුද මේ එක එක්කෙනා මෙතන වද්දගෙන මේ මහා හරදරයක් නෑ සර් සෙල්ලාත් ඉතින් එහෙම නරකම කෙනෙක් නෙමෙයි සර්. හරි රෝෂිනී are you ready to go to office let's go සර් මේ මාත් ඔෆිස් යනවා සර් පිටිපස්සේ සීට් එකේ පොල් මොකක් තියනවද දන්නේ නැහැ පොල් දෙක මොකක් let's go රෝෂිනී auntie see you ඒගොල්ලෝ හිගේදී ඒගොල්ලෝ නිතරම කාර් තියෙන ඔෆිස් යන අපිට තියෙනවා ඔය තියෙනවා කාර් එක. කාර් නේ අර බලන්න මේ ආයතනයේ සේවයට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? මැඩම් හිතා ගන්නකෝ අවුරුදු 12ක් විතර. ඒකිනුත් අවුරුදු 5ක් විතර නිවාඩු. අනියම් බිරිඳත් එක්ක sorry අනියම් නිවාඩු. එතකොට දෝස්පුර නිවාඩු. sorry මෙලෙද නිවාඩු. වාර්ෂික නිවාඩු. එතකොට ප්‍රේමචන්ද්‍ර තමුන් හරියටම අවුරුදු 7යි වැඩ කරලා තියෙන්නේ. මේක නිසා ඉතින් දැන් කෑම වේලාවටයි එතකොට টয়ලට් එකට යන වේලාවටයි අවුරුදු 2ක් විතර අඩු කරගන්නකෝ. ඒව බලනකොට සේවා කාලය අවුරුදු 5යි. මට ඉතින් වරු කියන්නේ මොකටද ගෙදරට වඩා හොඳට ඔෆිස් එකේ නිින්ද යනවා. ඉතින් ওই පැයක් එකමාරක් මම ඔෆිස් එකේ නිදා ගන්නවා. එහෙම නිකන් ඉඳලා අපේ බොස් කපුච් වෙලාවලුත් තියෙනවා. ඒකටත් ඉතින් අවුරුදු 2කමාරක් විතර අඩු කරගන්නකෝ. එතකොට මිස්ටර් ප්‍රේමචන්ද්‍ර ඉතුරු අවුරුදු 2කමාර ඉතුරු අවුරුදු 2කමාර නේද? ඉතුරු අවුරුදු 2කමාර ඕනම හෝටලයක ඉතින් අර පරිප්පු තියෙන්න ඕනේ කියනවා වගේ ඕනම ඔෆිස් එකක ඉතින් දේශපාලනය කතා කරනවා. ඉතින් ওই දේශපාලන වාද විවාද වලටයි එතකොට ওই ක්‍රිකට් මැච් බලන්නයි ඉතුරු 2කමාර අඩු කරගන්නකෝ. හරි. දැන් සර් කියන්නේ සර්ට ඔය ප්‍රොමෝෂන් එක ලැබුණේ මොකද? මගේ පැවැත්ම හොඳ හින්දා මගේ වැඩ හොඳ හින්දා. නෑ ඔය. තමුසේ මහා අවලම් මිනිහෙක්. නොසන්ඩාල මිනිහෙක්. තමුසේ කිසිම වැඩගම්මකට නැති මිනිහෙක්. මම මචං මොකද අපිට එන්නේ කියන්නේ? මචං සාපනේ එන්නේ කියන්නේ මොකද? මේ ආපම් ප්‍රේමචන්ද්‍ර රත්නේ මට පොඩි උදව්වක් ඕනේ. මම හොයනවා මී කතුරා. ඒ සර් අපේ ගෙදර එකක් තිබුණා කොහොම හරි පොල් කෑල්ලකේදී මීයා කතුරු උස්සන් ගිහලා බලන්න ඉතින් අද කාලේ රත්නේ මම හොයන්නේ මී කතුරක් නෙවෙයි. මම හොයනවා බං මී පැණි. නෑ මේ කිරි. සර් මේ කිසමාරාමේ වහලා මේ ප්‍රේමචන්ද්‍ර මම කියලා ඉවරනකන් හිටපන්. මම හොයනවා බං මේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. මේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. අයියෝ මියුසික් ඩිරෙක්ටර්ස්ලා මේ. ඔබ දන්නවද? නෑ සර් දන්නේ මම දන්නේ. මොකටද මම? මේ ප්‍රේමචන්ද්‍ර සර් දැන් අර නෝටි ගර්ඩි බර්ඩි ෆයිල් එක ගන්න. හරි නෝටි ගර්ඩි බර්ඩි ෆයිල් එක ගන්න. ෆයිල් එක.
මොකද මම සොරි ගටි බිම බටි මෙන්න මම අහන්නේ මම උඹට වැඩක් කිව්වා උඹ ඒක තව කෙනෙකුට කියනවා මොකද මේකනේ සර් ප්‍රේමචන්ද්‍ර මහත්තයා මේ දවස්වල ව්‍යායාම් කරලා මේ අත උස්ස ගන්න අමාරුවෙන් ඉන්නේ මම අත උස්ස ගන්න පුළුවන් දවසවත් වැඩක් කළාද මිනිහා සර් මං වෙනුවෙන් තව ටික දවසක් ඉවසන්න. මං කොහමද උඹ ගැන උඹයි ඉවසගෙන තමයි ඉන්නේ මේ මොනවද ඔච්චර කරන ව්‍යායාම් සර් ලබන ඉරිදට මට කළු ගිල්බර්ට් එක ෆයිට් එකක් තියෙනවා. කළු ගිල්බර්ට් ඇයි සර් යාව දන්නවද? කළු ගිල්බර්ට් කියන්නේ මහා ඩේන්ජරස් මිනිහෙක් රත්නේ පත්‍ර ටිකක් දෙන්නකෝ. සර් අය උඹ බයද නෑ සර් බබයි නෑ. කිසි දෙයකට බය වෙන්න එපා. ඕකේ සර්. මමයි රෙසිඩන්ට්. හමේ ඔය වතුර ටික ගෑයි. මියාලු නෙප්පි හම්මෝ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් චැලෙන්ජ් එක ගත්තා නම් වයිෆ්ට කතා කරලා දරුවන්ට කතා කරලා අන්තිම කැමති පත්‍රේ ලියලා ඵලයක්. කිසිම කතා කරන්නේ මාර අප්සෙට් එකක් තමයි. මේ මගේ ටොයිලට් එක. අපි පුතේ මේ ප්‍රේම් ඔයාලා තව මොනවද ඕනේ? මේ මට වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඔය දෙන්න කවපු කැවිල්ලට මට තව සුමානකින් කෑම අවශ්‍ය වෙන එකක් නැහැ. අනේ මේ බොරු නැතුව කාපම් පුතේ. අම්මේ මොනවද මේ කොළපාට? අම්මේ අලි ගැට. අනේ ප්‍රේම් මේ කිරිටියකුත් කන්නකෝ. අර මේ අපෝ ඕක කෑවොත් එම බඩේ සිමෙන්ති බදාමත් මගේ හිටි. අනේ මේ බොරු නැතුව. මේ ප්‍රේම් ඔන්න මේ ඔයා මේක කෑවේ නැත්තම් එහෙම ඔන්න මං අද ඉඳලා උයන්නේ නැහැ. මේ අද ඉඳන් ඔය දෙන්න වහ දුන්නත් මං කනවා. පොඩකින් ඉන්න බිබ් එක දාගන්න බෑ. හරි. කවුරුද අනේ මේ බෝතලේ පොරොප්ප හරි වැඩක් නේ මගේ පුතාට නේද පුතේ. කියා දුන්නෙත් ඒ වගේ තමයි මේරයි සඳයි හරියට ඒ ඔබයි මමයි සීනයක් වගේ මගේ සිත පාරවයි හෘදයි පිච්චමල් පිපිය මොකද ඔන් ඩියුටි වෙලාව සින්දු කියන්නේ සර් ඔන් ඩියුටි වෙලාව සර් සින්දු කිව්ව හින්දා මටත් කියනවා. ඔයාර මහසෝන ප්‍රේමචන්ද. එයා මං හිතන්නේ අර මොහිනීව හම්බෙන්න ගිහින් ඇති. එන්න කියනකොට ගල් රෝල් එකට අනේ මේ දැන් අපි මිස්ටර් ප්‍රේමචන්ද්‍ර ගැනමයි කතා කර හිටියේ එහෙම නේද සර්? ඇයි මාවත් කරන්න? නෑ සර්ට ප්‍රොමෝෂන් එකක් දෙන්න. එහෙම නේද සර්? මේ මට මොකටද ප්‍රොමෝෂන් දෙන්නේ? ප්‍රේමචන්ද්‍ර උඹ අපේ කම්පැනි එකේ බඩු හද්ද පිටිසරට ගෙනිලා විකුණලා හොඳට සේල්ස් ආරම්භ දීලා තියෙන නිසා අපි ප්‍රොමෝෂන් එකක් දෙනවා ප්‍රේමචන්ද්‍ර. Thank you sir. හැබැයි එක කොන්දේශයක් උඩයි මේ ප්‍රොමෝෂන් එක දෙන්නේ. ඒ මොකද සර්? මේ වැදගත් තනතුර බාර ගන්න පුළුවන් වැදගත් මිනිහෙක් කියලා උඹ අපිට පෙන්නන්න ඕනේ. මොකද සර් මේකේ තියෙන සම්බන්ධය? ඒකෙත් මේකේ සම්බන්ධයක් තියෙනවා. සර් පෑන දෙන්න මම. hello Mrs. Pereira. සයින් කරන්නකෝ මට. කොහොමද? අද හරිම ලස්සනයි Mrs. Pereira. So fantastic. ඉංගසුක ගත හැක මිටින. මේ වරේ හොලාපා දාකාපේ මොකද? වැදගත් මිනිස්සු තමයි ගෑනුන්ව වර්ණනා කරන්නේ. ඔබ දැකලා තියනවාද එක්ක දවසක්වත් මම කවුරු හරි ගෑණික වර්ණනා කරනවා? ඒ කියන්නේ සර් වැදගත් මිනිහෙක් නෙමෙයි කියන්නේ. මං හොඳට ඇහගාගෙන ඉන්න උඹ දිහා හරියද? මට හිතුනොත් නම් උඹට ප්‍රොමෝෂන් එක දෙන්නේ. කවන්නේ සර්. සර්ගේ නෝනා චූටි මැණිකේ ඉංගසුක ගත හැක මෙතින කොයි තරම් සුන්දර ගැහණියද සර් එයා අද එනවද ඔෆිස් එකට ප්‍රේමචන්ද්‍ර කරුණා කරලා මේ කන්තෝරේ එළියට පාපාලයා මගේ වයිෆ්ගේ ඉංගසුක එක මිටින් ගන්න මේම බදා ගන්න
දෙක වගේ දෙකයි ප්‍රේමචන්ද්‍ර දෙකයි මම අර උඹට දුන්න ෆයිල්ස් ඔක්කොම චෙක් කරාද? චෙක් කළා සර්. කීයක් චෙක් කළාද? දෙකයි. අර IMF කම්පැනිට ලියුම් ඇරියද? හරිය සර්. කීයක් ඇරියද? දෙකයි. දැන් මම මෙතන නැති වෙලාවේ ටෙලිෆෝන් කෝල්ස් මට ආවද? ආවා සර්. ප්‍රේමචන්ද්‍ර කීයක් ආවද? දෙකයි. නෑ දැන් ප්‍රේමචන්ද්‍ර ඔබ මෙතන කරන ඔයා මේ මාත්‍යා මෙතන කරන රාජකාරි වලට අමතරව මම තවත් වගකීමක් දෙන්න යන්නේ. මේකට අමතරව තව එකයි. එතකොට මේකයි දෙකයි. මේ දෙකයි මේ මොකද මේක හැම දිස්ත්‍රික්කෙම දෙක ගානේ මේ ගොනාට අන් දෙකක් එන්නේ හදනවා. මිස්ටර් ප්‍රේමචන්ද්‍රට අද පොඩි ප්‍රශ්නයක්. ප්‍රේමචන්ද්‍රට පොඩි ප්‍රශ්න නැත්තේ කවද? නෑ සර් මේක අමුතුම තාලේ ප්‍රශ්නයක්. දෙකයි. මොකද්ද මේ අමුතුම තාලේ ප්‍රශ්නේ? සර් මේ අමුතුම දෙකයි යන්නේ. ඊයේ වෙනතුරු මිස්ටර් ප්‍රේමචන්ද්‍රගේ ගෙදර තිබුණේ ලිප් එකයි. එතකොට දැන් කීයක් තියෙනවද? දෙකයි. ලිප් දෙකයි. මේ මංජු මොකද පුතේ අඬන්නේ? පුතේ ඔය ඇඬෙන්න නවත්තනවා ළමයෝ. මధుරි මොකද ඔය අඬන්නේ? අම්මට අඬන්නේ. ඈ ඔය ඇඬුවේ නෑ. මගේ නැන්දම හොඳට ගහගලක් වගේ ඉඳිද්දි මම මොකටද අඬන්නේ? එතකොට කවුද දැන් මෙතන ඇඬුවේ? බබා මංජුනේ. මංජුද ඇඬුවේ? ඔන්න බලන්න අද ඉස්කෝලවල හරියට අඬන්වත් උගන්වන්නේ. අමනාපයෙන්ද නිනිනිනිනිනි අසනීපයෙන්ද නිනිනිනිනිනි අමනාපයෙන්ද අසනීපයෙන්ද ඔබ එන්නේ නැද්ද මාලි අන්න මාලි ආවා. හායි ප්‍රේම්. හායි මාලි කොහමද? අපි අර යන්න ලෑස්තිලා බලන්න. දැන් මෙතනට මල සමයන් නටනවා. ඉතින් ලෑස්තිවන යන්නේකද තියෙන්නේ? එතකොට පුතාට එමටයි බයි කියන්නේ නෑ. මම මේ බයි කියන තමයි මෙතනලා හිටියේ. ඒත් නේ මම කල්පනා කළා මොකද පරක්කු කියලා. අපිට බයි කියන්නේ නැත්නම් වෙන කාට හරි හායි කියන්නේ කියලා මෙතනටලා හිටියේ. හෙලෝ කවුද? ප්‍රේම් මම මේ මාලි කතා කරන්නේ. හෙලෝ මාලි can I help you? මේ මට පොඩි වැඩක් කරලා දෙනවද? අයියෝ කියන්න මේ මගේ පණ උනත් මං ඔයාලට දෙන්නම්. අපෝ ඔයාගේ පණ නම් මට එපා. මේ මොකද මට මිනිස්සු මහනේ මං ඔයාව මරාගත්තා කියලා. නේ? ඒක නෙවෙයි. ඔයාට පුළුවන් ද මං වෙනුවෙන් නිහාල්ට තුන් පාරක් ස්තුතියි කියලා කියන්න. අයියෝ කියන්නම්. ඕක මොකද්ද මාලි? ෂුවර් මං කියනවා. ප්‍රොමිස් මාලි මං කියන්නම්. තෑන්ක්ස් ප්‍රේම්. ඔන්න මං එන නිහාල්ට රිසීව් එක දෙනවා. පොඩක් ඉන්න. නේ? අන්න දැන් මේ ප්‍රේම් මං කියන දේ පිළිගත්තා. එයා දැන් මට තුන් පාරක් ස්තුතියි කියලා කියයි. Thank you darling, thank you. තමසේ හැඳි ගෑවිලාම යන්න ඕනේ. මක්ක ගෑවිලා යන්න ගොම ගෑවිලාම යන්න ඕනේ. මොනවද මේ කියන්නේ? මෙන්න හරිද ෆෝන් එක? Maria කඩේ කෝලි. ස්තුති. නේ? මොන මරියා කඩේ කතාවක්ද? දැන් එයා තුන් පාරක් ස්තුතියි කියලා කිව්වනේ. නේ? තමසේට හෙන හතම වදින්න ඕනේ. හෙන හතක් නෙමෙයි. එක හෙනයක් වැදුනත් හොඳටම ඇති මදු. මේක තියන්න. මෙන්න මේ පැත්තකට වෙනවා. ස්තුති. රුප්පා. ඔන්න මම පුතාට කියලාම කෑමට කැරට් ගෙනාවා. කැරට් කෑවහම පුතේ ධාරණ ශක්තිය වැඩි වෙනවා. කොහෙන්ද මේ කුණු වෙච්ච කැරට් ටික අරගෙන ආවේ? මේ පුතාගේ ධාරණ ශක්තිය වැඩි වෙන එක කොහොම වෙතත් තමාට බඩ විරේකයක් එහෙම ඕනේ නම් මට කියන්න. කරලා දෙන්න. මෙච්චරකල් කාපුවටත් එහෙම තමයි උනේ. මං එකක් කියන්නද? අපි නොරෙලිය ගිහින් එහෙම ඉම්මුවනේ. මොකද මෙහෙ ඉන්නේ නේද? කොහොමද මගේ අදහස? ටොප් දෙන්න අපුඩි පාරක්. කොහොමද අපුඩි ගන්නේ?
මේ මට උනේ කන් අඩියට ගහන්න කියනවා වගේ. කමක් නෑ. ඔයාගේ සුදු අතින් පාරක් කෑවත් මට සැපයි. මధుරි මල් පෙරාකේ මෙලෝ ඔය ප්‍රේමයා අපු දෙන්කෝ නගන්නම්කෝ මං අද උන්දා මට දැනෙන්න ගයගේ හෙලෝ මధుරි කොහමද අම්මා වරදක් නෑ ෂෝක් ඩාන්ස් එක මේ ඔයාගේ දවසම ඔෆිස් එකේද හිටියේ ඔව් කුහේවත් එළියට ගියේ නැද්ද බාන කතා කරනවා මේ දවස්වල ඔඩිටින් අහස උසට වැඩ කොහේ යන්නද? ඇත්තටම? අනේ ඔයාට මහන්සි ඇති මේ ඔයා මාලිගගේ පැත්තවත් ගියේ නැද්ද? එයා මේ දවස්වල සිංගප්පූරුවේ. අනේ ඉතින් ඔයා කායික දේන නුවරට යන්නේ? මොරේනේ? ඔව් ඇයි අර ඔයා හොටෙල් ලව් නෙස්ට් එකේ රූම් එකක් බුක් කළේ කාටද? ඔයා කොහමද ඒක දන්නේ? මේ තමුසේ එහෙම පදිංචි වෙනවා හොඳේ? තමුසේගේ ජීවිතේ තරයට හෝටල් එක කාමරයක්. අයියෝ මధుරි මොනවද මේ කියන්නේ? කියන්නේ තමුසේගේ ප්ලෑන් එක. ඔයා එතන හිටියෙත් නෑ? ඔයා කොහමද ඒක දන්නේ? මම මේ නිකමට වගේ හිතලා කිව්වා. එනකොට කතාව ඇත්තනේ. මම නිකන් වගේ ඊළුවට කිව්වේ. දෙන්න ක්ලැප් එකක් දෙන්න. මොකද මේ? ඇයි? දැන් කිව්වේ ස්ලැප් එකක් දෙන්න කියලා? මధుරි කැත්ත? ඇයි? අද ප්‍රේමෝට වෙලා තියෙන්නේ? මම ලස්සනද? මගේ ගවුමක් කෙනකට මෙයාගේ ලස්සන බලන්න. මටම තේරෙන්නේ නැහැ මధుරි. අද උදේ ඉඳන් ඔයාගේ ඇඳුම් දැක්ක වෙලාව ඉඳලා මට පුදුම ආසාවක් ඇති වුණේ. මේ කරුණා කළා කියලා ගවුම ගලවලා දානවා. කමක් නැහැ මధుරි. මේ ඔෆිස් යන්න තව වෙලා තියෙනවනේ. මෙහෙම තීච දෙන්න. මේ මම ඔයාට මෙයා ඒකක් හදන් ඉන්න. මෙයාට අයින් වෙනවා. රෙද මන් දන්නේ. එහෙනම් ඔයා ගිහින් වස්තු ටික හදන් ඉන්න. මම මෙහෙම ඉන්නම් ආ. මధుරි. ඔයා ඒක හදන් ඉන්න මම කාමරේට වෙලා ඉන්නම් මලේ. ස්වීට් කෙල්ල මචං. ඉන්නේ ප්‍රීති වන්නමා නොනම් හතුනි මේ බලන්ද ඉඳ මෙහෙදියා මදසුන්නගේ කුල්ලෙන් පළලා හෝයා මාලි වඳින්නම් යන්න වහම ඇතුළට. අයි මං ඇතුළට යන්නේ මේ ඔයාට රැවුලකුත් ඇවිල්ලා. මේ මචං රැවුලක් කියලා මං පොඩ්ඩක් කන්නඩියෙන් බලලා එන්න. හවුද දැන්? මොකද සර්? කෝච්චි නිසාද පරක් වුණේ? නෑ මං නිසා කෝච්චි පරක් වුණා. මම කෝච්චි එනකොට ආවේ ගෑනු පෙට්ටිය. පොලිසියෙන් ගහුවම අයියෝ ගෑනු පෙට්ටිය ආවේ. මට පුදුම ආසාවක් ඇති වුණා ගෑනු කුඩේ ඉඳගෙන ඉන්න. මොකද මේ ගෑණියෙක් වගේ ඇඹරෙන්නේ? හුටා රූච් ගාගෙන ලිප්ස්ටික් ගාගෙන අයිබ්‍රෝස් උත් ඇඳගෙන මොකද මේ ගෑනුන්ට විතරද හොඳ ගාන? අපි ගෑනු තොපුදම ප්‍රේමචන්ද්‍ර මේ දවස්වල උඹගේ වැඩ නම් කිසි කමකට නැත්තේ තේරුණාද? ඇයි සර් මාව තේරුම් නොගන්නේ? මේ මිස් පෙරා ගිලා මිස් ප්‍රේමචන්ද්‍ර එන්න කියන්නේ. සර් මම මිසස් පෙරා නෙමෙයි මම ප්‍රේමචන්ද්‍ර. සර් මම කෝච්චි එනකොට පොලිසියෙන් මට ගැහුවා. ගැහුවේ පොලිස් හාමිනේ කෙනෙක්. එහෙම ඇවිල්ලා සර් මට බලිනවා. රත්නපාල මේ ප්‍රේමචන්ද්‍රට කියපන් මම දෙන වැඩ කරන්නේ නැතුව නිකන් බොරුවට මේ ගෑණියෙක් වගේ අඳලා මගේ මේ තද හිත මෙලෙක් කරන්න බෑ කියලා. මේ අහන්නකො සර් මිස්ටර් ප්‍රේමචන්ද්‍රගේ පොඩි ප්‍රශ්නයක් සර් අද. ප්‍රේමචන්ද්‍රට කවදාද බං පොඩි ප්‍රශ්න නැත්තේ? නෑ සර් මිස්ටර් ප්‍රේමචන්ද්‍ර ඊයේ රෑ ෆීමේල් හෝමෝන පෙති කුප්පියක්ම බීලා. මේ එහෙනම්
පින් සිද්ධ වෙයි ප්‍රේමචන්ද්‍රයව බෙහෙතක් අරන් දීලා අරලපන් ගෙදරට. යන්න ප්‍රේමවති. මං කිව්වේ මාලි මොකද්ද මාලි මේ වයි කරන්නේ? ඔය ඩබල් ඇක්ටින්ද? එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මම මිස්ටර් ප්‍රේමචන්ද්‍රගේ ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න සිංගප්පූරුවේ වල ඉඳලා ආවා. මෙන්න ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න. ඉස්සෙල්ලා චෙක් එක ගන්න. ඉස්සෙල්ලා ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ප්ලීස්. ඉස්සෙල්ලා චෙක් එක දෙන්න ප්ලීස්. ඉස්සෙල්ලා ඇග්‍රීමන්ට් එක සයින් කරන්න. ඉස්සෙල්ලා චෙක් එක දෙන්න. හරි කතාවක් නේ. මේක හරියට මේ ඇලඩින් පහන තියන් පහන දෙන්න මාව ගන්න. ඇලඩින් පහන තියන් පහන දෙන්න මාව ගන්න. වගේ කතාවක් නේ. පහන එපා චෙක් එක දියන්. තමුසේ මීට පස්සේ මාල් නන්දිනික පිටිපස්සෙන් ගිහලා තිබුණොත් පතුලේ ඉඳලා හැම ගාලා කොට්ටම අහනවා. තමුසේ මාල් නන්දිනිගේ පාප්පද කියන්නේ? අනේ මේ අනිත් හැත් පොට්ට කරගන්න නැතුව පාලයන් එක ස්පොට්ටෝ යන්න. මේ මොකද මේ? අර මේ දැනගන්න මම බ්ලැක් බීන් කාර්යයක් හොනේ. ඉතින් ඇයි එන්නේ බලක් උනේ? හොන්නේ පාය. කලිගෙන තැලුවා හොඳටම තැලුවා මතරි දෙනවා අම්මෝ. මෙච්චර හරියක් ලක් මේ මොනසර ලැජ්ජාවක් කියලා නැති හැටි. සින්දුවමයි කටේ. සින්දු කියනව නෙමෙයි මధుරි වේදනාව වැඩි ගමන කේන්ද්‍රී ගානවා.